මේ වගේ තැනකට වෙලා නිදහසේ චිත්‍රයක් ඇඳගෙන ඉන්න තිබුණා නම් කොච්චර හොඳයිද? ඇත්තටම මෙහෙම තැනක් නැති නිසා මං හිතුවා ඔය වගේ තැනක් චිත්‍රකින් ළඟට ගේන්න. වැඩේ හිතුව තරම් නම් ලේසි උනේ නැහැ. මේකට මම පාවිච්චි කරේ Fevicril acrylic colours. දැන් මිලිලිටර 100 බෝතලුත් තියෙන නිසා මේ වගේ වැඩකට හොඳටම මැච් වෙනවා. මේ වෝල් ආර්ට් එක 3D විදියට පේන්න හදපු එකක් නිසා ඒ හරිම 3D look එක එන්නේ ඒක පැත්තක ඉඳලා බැලුවොත් විතරයි. එතනදී අපිට පර්ස්පෙක්ටිව් ගැන ගොඩක් හිතන්න වෙනවා. ඉස්සර මං වෝල් පේන්ටින්ග්ස් වලට ගත්ත ඉමර්ෂන් පේන්ට් වර්ග. ඇත්තටම මේ වගේ නේ ස්මෙල් එකට නම් මං ආස නැහැ. ඒ වගේම තමයි අපිට මොකක් හරි අලුතෙන් පාටක් ඕන වුණොත් අනිවාර්යයෙන්ම අපිට ලීටර එකක් තමයි ගන්න තියෙන්නේ. ඊට වැඩිය අඩු ප්‍රමාණ ගන්න තිබුණේ නැහැ. ඉතින් අපේ අවශ්‍යතාවයට වැඩිය අනවශ්‍ය විදිහට අපි ළඟ පාට එකතු වෙනවා ඒ වැඩෙත් එක්ක. එතකොට කාලයක් යද්දී ඒව අපිට ආයෙ භාවිත කරන්නත් බැරුව යනවා. මේ පාර මම පාවිච්චි කරපු Fevicril acrylic colours නිසා මේ ප්‍රශ්න දෙකම විසඳුණා. ඉස්සර අපිට එහෙම ගන්නව නම් ගන්න තිබුණේ මිලිලිටර් 15 පුංචි ඒවා විතරයිනේ. නැත්තම් තියෙන්නේ ලොකු ටියුබ්. එතකොට වැඩක් කරගෙන යන අතරමඟදී පාට එකක් ඉවරුනොත් හරිම කරදරයක් තමයි වෙන්නේ. ඉතින් මේ මිලිලිටර් 100 සෙට් එක නම් මේ වගේ වැඩකට හොඳටම සෙට් වෙනවා. මේ ප්‍රමාණයේ බෝතල් පාට 11කින් දැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේවා මට කුරියර් කරලා එවන්න කියන්න එපා. මිලිලිටර් 15 ඒවා ගත්තා වගේම මේවත් ඔයාලට බුක් ෂොප්ස් වලින් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වෝල් පේන්ටිං එක මම මෙහෙම කරාට මම මෑතකදී වෝල් පේන්ටිං ඕඩර්ස් නම් බාරගන්නේ නැහැ. මොකද මගේ චුටි බබත් එක්ක මට එහෙම කොහෙවත් ගිහිල්ලා මේ දවස්වල වැඩ කරන්න අපහසුයි. මේ චිත්‍ර දවස් ගාණක් චුට්ට ඇඳලා තමයි මේ විදිහට ඉවර කරගන්න පුළුවන් වුනේ. මේ වගේ චිත්‍රයක් අඳිනකොට අපි ඈත තියෙන දේවල් ගොඩාක් පැහැදිලි කරන්නේ නැතුව ටික අපේ කිට්ටුවට එනකොට තමයි තියෙන දේවල් වල ඩීටේල්ස් මතු කරන්න බලන්නේ. එතකොට ළඟම තියෙන මේ කොළාත්තයි ලේනුන්ගේ තමයි මම ගොඩක්ම ඩීටේල්ස් ඇඩ් කරේ. ඇත්තටම මේකට රෙෆරන්ස් ඉමේජ් එකක් තියාගෙන නෙමෙයි මම මේක ඇඳේ. මේක සම්පූර්ණයෙන්ම මගේ හිතේ ඇඳුණු රූපයක්. ඊට පස්සේ මම තනින් එක එක පින්තූර බලාගෙන විශේෂයෙන් මේ කොළාත්තට ගැලපෙන තැන් වලින් ගිහිල්ලා ගස්වල ෆොටෝ ගහගෙන ඇවිල්ලා ඒවා බලාගෙන මේ ලේනුන්ගේ රූප Google එකේ සර්ච් කර බල මට ඕන විදිහෙම රූප තිබුණේ නැහැ. නමුත් මට ඕන විදියට මම ඒවා බලාගෙන මගේ ස්කෙච් එක කරලා එහෙම කරපු නිර්මාණයක් තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් මම හිතනවා මම මේ නිර්මාණයට සාධාරණයක් කරා කියලා. ඉතින් මේකට ඔයාගෙන් ලැබෙන කමෙන්ට් එක මට හරිම වැදගත් වෙනවා. ඒ නිසා මතක ඇතුව පහලින් වචනයක් ලියාගෙන යන්න. මේ වගේ තව වීඩියෝ එකක් අරන් එනකන් අපිව ෆලෝ කරලා තියාගන්න.